හලෝ කොහොමද ඔයාලට ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් ඔන්න Life in German YouTube channel එකට ආයෙමත් වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයගොල්ලෝ හමුවට. ඉතින් ඔන්න මං අදත් කතා කරන්න යන්නේ මම කලින් කතා කරපු Ausbildung ගැනම තමයි. හැබැයි මේක Ausbildung වල විශේෂ පාත් එකක් ගැන. ඒ කියන්නේ එක ෆීල්ඩ් එකක් ගැන. ඉතින් ඔන්න ඔයත් ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් ඔයත් ටුවරිසම් වලට ආස කෙනෙක් නම් ඒ වගේම ජොබ් එක කරන ගමන් ට්‍රැවල් කරන ගමන් ඉගෙන ගන්න ගමන් ජීවිතේ ඉදිරියට යන්න ආස කෙනෙක් නම් මෙන්න මේ chance එක ඔයාට තමයි. ඉතින් ඔයත් ඒ ලෙවල් වලින් පස්සේ ඔයා ලැන්ග්වේජ් එකක් කරපු කෙනෙක් නම් එතකොට ඔයාට ලැන්ග්වේජ් වලින් කැම්පස් යන්න බැරි වුණ කෙනෙක් නම් මම කියන්නේ ජර්මන් ලැන්ග්වේජ් එක ගැන. ඉතින් ජර්මන් ලැන්ග්වේජ් එක කරලත් කැම්පස් යන්න බැරි වෙලා ඔයා වොරි වෙන කෙනෙක් නම් ඔන්න මේක ඔයාට හොඳම chance එක. ඉතින් මේක ඇත්තටම ගොඩාක් ලයිෆ් එකට පහසුවක් ගෙන දෙන රැකියාවක් කිව්වොත් මම නිවැරදි. මොකද ඔයාට ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා අලුත් ට්‍රැවල් ඩෙස්ටිනේෂන් දැනගන්න කැමති කෙනෙක් නම් ඒ වගේම ඔයා අලුත් කල්චර්ස් ට්‍රැඩිෂන්ස් අඳුනගන්න කැමති කෙනෙක් නම් ඉතින් මේක ඔයාට ගැලපෙන ජොබ් එකක් කියලා මං හිතනවා. ඉතින් මං අද මේ කියන්න යන්නේ ජර්මනියේ එක්තරා Ausbildung එකක් ගැන. ඒක තමයි ටුවරිස්මස් කවුෆ්රව්. එහෙම නැත්නම් ටුවරිස්මස් කවුෆ්මන්. ඒ කියන්නේ ටුවරිසම් වල ඒජන්ට් කෙනෙක්, ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්. ඉතින් මේ Ausbildung එක කරන ගමන් ඔයාට මම කියපු විදිහේ ඔයාගේ ලයිෆ් එක ගෙනියන්න පුළුවන්. ඉතින් මොකද මේ ටුවරිසම් එක්ක ගොඩාක් ට්‍රැවල් කියන එක බැඳිලා තියෙන්නේ. ඉතින් එතකොට ඔයාට ට්‍රැවල් කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා අලුත් තැන් ගැන දැනගන්න පුළුවන්. ට්‍රැවල් කරන්න කැමති කෙනෙක් නම් ඉතින් ඔන්න ඔයාට පුළුවන් මේ Ausbildung එකට ඇප්ලයි කරන්න. ඉතින් මම මුලින් කියපු විදිහට ඔයා දැනට A level කරලා කැම්පස් යන්න A level වලට ලැන්ග්වේජ් එක ජර්මන් ලැන්ග්වේජ් එක කරලා කැම්පස් යන්න ලකුණු මදි වෙලා හරි ආයෙම සෙකන්ඩ් ෂයි කරන්න කැමති නැති කෙනෙක් හරි ඒ වගේම වෙනත් රටකට යන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් හරි නම් ඔන්න ඔයාට පුළුවන් මේ ජර්මනියේ ටුවරිස්මස් කවුෆ්‍රව් එහෙම නැත්නම් ටුවරිස්මස් කවුෆ්මන් මේ දෙකටම තියෙනවා. මේ කැමති ඒ කියන්නේ මේල් ෆීමේල් දෙගොල්ලන්ටම තියෙන Ausbildung එකක්. ඉතින් ලේඩීස් ජෙන්ට්ස් දෙකටම තියෙන ඒ කියන්නේ ඔයගොල්ලෝ ඕනම කෙනෙක්ට ගැහැණු ළමයි පිරිමි ළමයි ඕනම කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන් Ausbildung එකක් තමයි මේක. ඉතින් ගොඩක් මම දන්න විදිහට දැනට මගේ ස්කූල් එකේ නම් ඉන්නේ ගොඩක් ගැහැණු ළමයි. හැබැයි ඉතින් පිරිමි ළමයිනුත් ඉන්නවා. ගොඩක් ට්‍රැවලින් වලට ආස අය මේ Ausbildung එක කරනවා. ඇත්තටම මේක එක රාමුවකට කොටු වෙච්ච එකක් නෙවෙයි කිව්වොත් නිවැරදි. ඉතින් ඔන්න ඔයාටත් පුළුවන් ලංකාවේ ඉඳලා හෝ ජර්මනියට ඇවිල්ලා දැනට ඉන්න කෙනෙක් නම් අවුපේ ආවිත් ඉන්න කෙනෙක් නම් ඔයාට Ausbildung එකක් ගැන අදහසක් නැත්නම් ඔයාට කැමති මොකක්ද කියලා අදහසක් නැත්නම් මේ වීඩියෝ එකෙන් පුංචි අදහසක් ගන්න පුළුවන් වෙයි. ඉතින් වැදගත්ම දේ තමයි ඔයාගේ කැමැත්ත මොකක්ද කියන එක. ඉතින් ඒ කියන්නේ ඔයා සල්ලි හම්බ කරන්න ඕන කමකටවත් එහෙම නැත්නම් ඔයාට ජොබ් එකක් ඕන කමකටවත් නෙවෙයි. ඔයා මේ Ausbildung එකක් හරි මොකක් හරි ක්ෂේත්‍රයක් තෝරගන්න ඕනේ. ඔයාට කරගෙන යන්න පුළුවන් කියන තීරණය මත. ඒ කියන්නේ ඔයාගේ ලයිෆ් එක ස්ට්‍රෙස් කරන එකක් නම් ඔයාට ඇත්තටම අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ජොබ් එක එපා වෙනවා. එහෙම නැතුව ඔයා හරියටම ඔයාට කැමති ක්ෂේත්‍රය මොකක්ද කියලා තෝරගෙන Ausbildung එකට ඇප්ලයි කරන්න. ඉතින් මං කියන්නේ අද මේ ටුවරිසම් වල තියෙන Ausbildung එක ගැන. ඉතින් මේක අවුරුදු 3ක Ausbildung එකක්. ඉතින් ඔයාට ලංකාවේ ඉඳලා ඩිරෙක්ට් ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහේ ඉඳලා ඇප්ලයි කරන්නත් පුළුවන්. කියන්නේ ජර්මනියේ දැනට ඉන්න කෙනෙක්ට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. මේක පටන් ගන්න ගොඩාක් දුරට අගෝස්තු සැප්තැම්බර් මාසවල. ඒ කියන්නේ Ausbildung අවුරුද්දක් පටන් ගන්න අගෝස්තු හරි සැප්තැම්බර් හරි. ගොඩක් පහු වෙලා පටන් ගන්න කම්පැනිසුත් තියෙනවා. ඒවා ගොඩක් අඩුයි. ඉතින් අර සාමාන්‍ය ආකාරයට පටන් ගන්න සැප්තැම්බර් සහ අගෝස්තු වල. ඉතින් ඔයාට පුළුවන් මේවට ඇප්ලයි කරන්න ausbildung.de කියන වෙබ්සයිට් එකේ මේ වේකන්සිස් බලලා එහෙම නැත්නම් ඔයාගේ දැනට ජර්මනියේ ඉන්න අඳුරන කවුරු හරි කාගේ හරි මාර්ගයෙන් ඔයාට පුළුවන් මෙහි තියෙන ට්‍රැවල් ඒජන්සිස් මොනවද කියලා බලලා ඒ වගේ නම් වලින් Google එකේ සර්ච් කරලා ඉතින් ඒ වගේ තියෙන
වේකන්සිස් බලලා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකට ඕන ස්කිල්ස් මොනවාද කියලා මම කියන්නම්. ඉතින් මේකට ඇත්තටම අඩුම තරමේ B1 ලෙවල් එකවත් ඕනේ. ඉතින් සමහර කම්පැනිස් වලින් B1 එක ඒගොල්ලෝ B1 එක කිව්වට සමහර ඒවා B2 එක ඉල්ලනවා. ඒක කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ අදාළ කම්පැනි එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙන තොරතුරු බලලා ඇප්ලයි කරන්න. ඉතින් ඒගොල්ලෝ ඉල්ලලා තියෙන B1 ලෙවල් එක ඔයා B1 ලෙවල් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් B2 ඉල්ලනවා නම් B2 එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කොහොමවත් ඔයාට බෑ A2 එකක් තියෙන කෙනෙක් නම් ගොඩක් අමාරුයි. ඒගොල්ලෝ ගොඩාක් මෙතන ජර්මන් භාෂාව හොඳට හැසිරවීමේ හැකියාව බලනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව කතා කිරීමත් අමතර සුදුසුකමක් වෙනවා. මොකද ටුවරිසම් වලදී ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකත් ගොඩාක් දුරට භාවිතා කරන්න වෙන නිසා. ඒ වගේම තමයි ඔයාට අත්‍යවශ්‍යම දෙයක් තමයි කම්පියුටර් දැනුම. MS ඔෆිස් පැකේජ් එක ගොඩාක්ම වැදගත්. ඉතින් ඔයාට කම්පියුටර් දැනුම තියෙන කෙනෙක් නම් ඔයා වීඩියෝ එඩිටිං වලට ඒ වගේ අමතර ස්කිල්ස් තියෙන කෙනෙක් නම් ට්‍රැවලිං වලට කැමති කෙනෙක් නම් ඔයා මම කියපු මුලින් කියපු දේවල් වලට කැමති කෙනෙක් නම් එන්න ඒ දේවල් දාලා ඔයාගේ CV එක හදලා ඔයාට පුළුවන් ඇප්ලයි කරන්න. ඉතින් ඒගොල්ලෝ ගොඩක්ම බලන්නේ මම කියපු විදිහට ජර්මන් ලැන්ග්වේජ් ස්කිල් එක, ඒ වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල් එක, ඒ වගේම කම්පියුටර්. මේ තුන තමා ප්‍රධාන වශයෙන් බලන්නේ. ඊට අමතරව කම්පැනි එකෙන් කම්පැනි එකට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන අමතර සුදුසුකම් තියෙනවා. ඉතින් ඒවා ඔයාගේ තියෙනවද බලලා ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඇත්තටම මේක ගොඩක් ඕනම ඉස්කෝලේක ජර්මනියේ මේ ලැන්ග්වේජස් මේ අවුස්බිල්ඩුම් කරන ඉස්කෝලවල උගන්වන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකෙන්. ඉතින් ඒගොල්ලෝ ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්නේ නැහැ. වචනික තේරුමක් වුණත් කියන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකේ. ඒ කියන්නේ ඒක ජර්මන් වලින්ම තමයි එක්ස්ප්ලেইন කරන්නේ. ඉතින් ඒක නිසා ඔයාට ජර්මන් ලැන්ග්වේජ් එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඔයාට ඔෆිස් එකේදී වුණත්, ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එකේදී වුණත් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයාට ගොඩක් දුරට ඉන්ටර්විව් තියෙනකොට ඉන්ටර්විව් එකට කතා කරන්න වෙන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකෙන් තමයි. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ජර්මන් ලැන්ග්වේජ් ස්කිල් එක හොඳට හදාගෙන මේ වගේ එකට ඇප්ලයි කරන්න. ඇත්තටම අපි ගොඩාක් දුරට A-level කරලා ඉතින් ලැන්ග්වේජ් කරපු කෙනෙක් නම් අපරාදේ ඒ කෙනා ඉදිරියට හොඳ වෘත්තියක්, ඒ කියන්නේ හොඳ ක්ෂේත්‍රයක් තෝරා නොගෙන සාමාන්‍ය මොනවා හරි ජොබ් එකක් කරලා ඉන්නවා කියලා හිතනවට වැඩිය මේ වගේ දෙකට යොමු වෙන එක ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාට ට්‍රැවල් ඒජන්සි එක, එහෙම නැත්නම් ට්‍රැවල් ඔපරේටර් ආයතනයක, එහෙම ඔපරේටර් එකක වැඩ කරන ගමන් තමයි ඔයාට ඉස්කෝලේදී ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් ඔයාට මේ අවුරුදු 3 අවසානයේදී ඔයාගේ අන්තිම එක්සෑම් එක, ඒ කියන්නේ අවුරුදු 3 අන්තිමට තියෙන එක්සෑම් එකක්. ඒක ලිඛිත වගේම වාචිකව එක්සෑම් එක තියෙන. ඉතින් මේ දෙකම පාස් වුණාම ඔයාට පුළුවන් ස්ථීර සේවකයෙකු වෙන්න. ඉතින් අවුස්බිල්ඩුම් එකක්, ජර්මනි අවුස්බිල්ඩුම් එකක් කියන්නේ යුරෝපයේ ගොඩක් කන්ට්‍රීස් වල පිළිගන්න සහතිකයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයා අවුස්බිල්ඩුම් එක ගත්ත ආයතනයේ ඉදිරියට වැඩ කරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ආයතනයෙන් අවුරුදු 3 ඉවර වෙලා ඔයාට ඒ ආයතනයේ ඉන්න බෑ කියලා හිතුනොත්, ඊට වැඩිය හොඳට සැලරි එකක් ගෙවන තැනක් තියෙනවා කියලා හිතුනොත් ඒ තැනකට යන්නත් පුළුවන්. ඉතින් මේකෙදි ඔයාට කිසිම බලපෑමක් නැහැ ඒ ආයතනය තුලම ඉන්න ඕනේ කියලා. ඉතින් මේ ඉගෙන ගන්න කාලය අතරතුරත් ඔයාලට chance එක ලැබෙනවා වෙනත් රටවල්, වෙනත් යුරෝපීය රටවල් වලට ගිහලා මාසයක වගේ කාලය සීමාවල් ඉඳලා ඒ රටේ කියන්නේ ඒ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක වගේ හදාගන්න chance එක හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයා ඔෆිස් එකේ වැඩ කරනකොට ඒ ඔෆිස් එක කියන්නේ කම්පැනි තුලින් ඔයාට රටවල් වලට යෑමේ අවස්ථාව හම්බ වෙනවා. ට්‍රැවල් කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාට හොටෙල්ස් වල නවතින්න, ඒ කියන්නේ නැවතිලා ඒ අදාළ දේවල් කරන්න, ටීම් මීටින්ග්ස් වලට සහභාගී වෙන්න, ඉතින් ට්‍රැවල් කරන්න ගොඩක් chance එක හම්බ වෙනවා මේ ටුවරිස්මුස් කවුෆ්‍රව් හරි ටුවරිස්මුස් කවුෆ්මන් කියන අවුස්බිල්ඩුම් එකක් ඔයා තෝරගත්තොත්. ඉතින් ඒවා තමයි මේකේ තියෙන වාසි පැති. ඉතින් අවුස්බිල්ඩුම් එකකදී මුල් කාලීන වැටුප ඇත්තටම ගොඩක් අඩුයි. ඉතින් ඒක තමන් දැනගන්න ඕනේ
අමතර රැකියාවක් ඒ කියන්නේ හවුස් බිල්ඩින් එක කරන අතර ඔයාට පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා තව ටිකක් ඔයාට ඔයාගේ ආදායම හදාගන්න. ඒ ලැබෙන මුදල ඉතාම අඩු මුදලක්. ඉතින් ඔයාට ඒ ලැබෙන මුදලනුත් ඔයාගේ සෞඛ්‍ය රක්ෂණ වගේ දේවල් වලට කැපිලා තමයි ඔයාට මුදල ඉතුරු වෙන්නේ. ඉතින් ඔයා බෝඩිමක ඉන්න නවතින්න කෙනෙක් වුණොත් ඔයාට තවත් මුදලක් යොදවන්න වෙනවා. ඉතින් මුල් කාලෙදී අමාරු වුණත් පස්සේ ඉතින් ඔයාට පුළුවන් යම්කිසි යම් හොඳ වැටුපක් ලබා ගන්න. ඒ වගේම ට්‍රැවල් කරන්න ආස කෙනෙක්ට නම් මේක ගොඩාක් සුදුසුයි කියලා මං හිතනවා. ඒ වගේම තමයි ලංකාව සහ ජර්මනි අතර ටුවර් සංවිධානය කරන ගොඩක් කම්පැනිස් තියෙනවා. ඉතින් ඒ වගේ එකක් බලලා එතකොට ඔයාට ලංකාවෙත් කනෙක්ෂන් එක තියාගෙන ජර්මනියෙත් වැඩ කරන්න පුළුවන්. ඊට අමතරව මං ඔයාලට අන්තිමට කියන්නම් මේ ටුවරිස්මස් කවුෆ්රව් එහෙම නැත්නම් ටුවරිස්මස් කවුෆ්මන් කියන අවුස්බිල්ඩින් එක කරලා අපිට කොහෙද වැඩ කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ අවුස්බිල්ඩින් එකෙන් පස්සේ ඕගොල්ලන්ට පුළුවන් හොටෙල්ස් වල වැඩ කරන්න. එහෙම නැත්නම් ටුවර් ඔපරේටර්ස්ලා ළඟ, එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්සිස් වල, ඊට අමතරව එයාපෝට්ස් වල, එහෙම නැත්නම් රේල්වේ ඩිපාර්ට්මන්ට් වල, ඒ වගේ මම කියන්නේ කස්ටමර් සර්විස් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ ගොඩාක් දුරට මේ අපේ ස්කිල් එක හදනවා. ඒ කියන්නේ ගොඩාක් ඒගොල්ලෝ අපි කමියුනිකේෂන් එක හදනවා කොහොමද කස්ටමර් කෙනෙක් එක්ක කතා කරන්න ඕන, ඒ අදාළ මූලික දැනුම අපිට පාසලෙන් ලැබෙනවා. ඉතින් එතකොට ඔයාට මෙන්න මේ මම සඳහන් කරපු ටුවරිසම් සම්බන්ධ ගොඩාක් ෆීල්ඩ් වල වැඩ කරන්න පුළුවන්. ඉතින් එකක නැතුව අපි ට්‍රැවල් ඒජන්සි එකකම වැඩ කරන්න ඕනි කියලා නැහැ. ඊට අමතරව ට්‍රිප් කියන්නේ තියෙනවා මොනවාද නැව්වල යන ගමනාගමන ඒවට ඒ වගේ වුණත් වැඩ කරන්න පුළුවන්. ඉතින් තමන්ට පුළුවන් ඊට අමතරව මේක තියෙන ගමන් ඔයාට මේක වැඩිදුර අවුරුදු 3න් පස්සේ තවත් මේක උපාධියකට සුදුසු විදිහට ඉගෙන ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයට අදාළව උපාධියක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වයිල්ඩ් බිල්ඩුන් කියලා. ඒ කියන්නේ තව දුරටත් අධ්‍යාපනය හැදෑරීමේ හැකියාවක් මේකෙන් තියෙනවා. ඉතින් එහෙම වෙලා තවත් ඔයාට මීට වැඩිය ක්ෂේත්‍රවලට යන්න පහසුකමක් තියෙනවා මේ අවුස්බිල්ඩින් එක හරහා. ඊට අමතරව ලංකාව සහ ජර්මනිය අතර දැන් කියන්නේ අපි සංචාරක ක්ෂේත්‍රය ගත්තාම ලංකාවේ ගොඩාක් දියුණු වෙනවා. දැන් කියන්නේ ඒක වර්තමානයේත් වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට ඔයාට සාමාන්‍යයෙන් ඔයා ලැන්ග්වේජ් එක ජර්මන් ලැන්ග්වේජ් එක හදාරලා ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාට මේ chance එක ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයාට වැදගත් තොරතුරු ලැබෙන්න ඇති කියලා මං හිතනවා. වගේම ඔයාට දැනගන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.